ලංකාවේ ඉඳන් ඇවිල්ලා මෙහෙදි මොන වගේ කියන්නේ කොච්චර අමාරුද මේ හැඩ ගැහෙන්න මේ මෙහෙ රෝඩ් එකට. ඔව් ඒකේ ලේසි නෑ මොකද එහෙ ඩ්‍රයිව් කරපු කෙනෙක්ට නම් අපි දැන් ලංකාවේ සාමාන්‍යයෙන් දන්නවා බොහොම ඒ කියන්නේ රූල්ස් කියන ඒවා සාමාන්‍යයෙන් පිළිපදිනවා ටිකක් අඩුයි වෙන රටවල් එක මෙහෙ එක කම්පෙයාර් කරද්දී සෑහෙන්න අඩුයි. ඒ නිසා මේ ලොකු කියන්නේ මේ අර රෝඩ් කෝඩ් එක ස්ටඩි කරලා ඊට අමතරව මම නම් කියන්නේ හොඳම දේ තමා at least ලෙසන් එකක් හරි ලෙසන් දෙකක් හරි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගෙන් ගන්න එක. මොකද ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හරියටම දන්නවා ටෙස්ට් එකට මොනවද බලන්නේ ඒගොල්ලෝ නිව්සීලන්ඩ් රෝඩ් රූල්ස් කොහොමද ඇප්ලයි කරන්නේ තියරි එක කොහොමද ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්නේ කියලා හරියටම කියලා දෙන්න කෙනෙක් පුළුවන් කෙනෙක්ගෙන් අහගෙන at least one lesson two lesson වගේ අරගෙන ගත්තොත් තමයි හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද මේ අර ලංකාවේ ඒ කියන්නේ ඒක ලොකු චේන්ජ් එකක් ඇත්තටම. සමහරට මට ඒ කියන්නේ මම ඒක ගොඩක්ම දැකලා තියෙන්නේ ගොඩක් වැඩ කරාදී දැන් හිතන්නකෝ කෙනෙක් ඩුබායි වගේ ඉඳලා එනවා නම් ඒගොල්ලන්ගේ ඩ්‍රයිවිං ලෙවල් එක ටිකක් වැඩි. ඒ කියන්නේ නිව්සීලන්ඩ් ලෙවල් එක නැති වුණත් ඒගොල්ලන්ව ඒ කියන්නේ ට්‍රේන් කරලා ගන්න ටිකක් ලේසි. නමුත් ලංකාවේ ගොඩක් කාලයක් ඩ්‍රයිව් කරපු කෙනෙක්ට ටිකක් ඇඩ්ජස්ට් වෙන්න ලේසි වෙන්නේ නැහැ. මොකද අර හැබිට්ස් කියන ඒවා තියෙන නිසා. ඒ කියන්නේ මම කියන්නේ ඒවා බෑඩ්ද ගුඩ්ද කියලා. නමුත් two different things ලංකාවේ මේ නිව්සීලන්ඩ් ඩ්‍රයිවිං. ඒ නිසා ඒක හොඳම දේ තමා මේ ප්‍රැක්ටිකල් එකට යන්න කලින් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා හරියටම දැනගෙන ටෙස්ට් එකට යන එක. ඒක තමයි මම හිතන්නේ හොඳම දේ. එතකොට වඩාත් ලේසි ටෙස්ට් එක පාස් වෙන්න ඉක්මනින්ම. එතකොට දැන් ඔය අලුතෙන් අය කියන්නේ සාමාන්‍ය මොන වගේ වැරදිද කරන්නේ මේ නිව්සීලන්ඩ් වල? සාමාන්‍යයෙන් මම දැකලා තියෙන ලංකාවෙන් ඉඳලා එන අය ගොඩාක්ම තියෙන්නේ ප්‍රශ්නේ එකක් තමයි ලේන් පොසිෂනින්. මොකද ලංකාවේ ඉතින් ලේන්ස් කියනවා මාක් කරපු ලේන්ස් ගොඩක් වෙලාවට අඩුයි මිනිමම් තියෙන්නේ ගොඩක් පටු පාරවල් තියෙන. එතකොට ලේන් පොසිෂන් ප්‍රොබ්ලම් එක තියෙනවා. සහ මෝස්ට්ලි මම දැකපු දෙයක් තමයි ස්ටොප් සයින්ස් වල නවත්තන්න නැති එක. කම්ප්ලීට් ස්ටොප් එකක් කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරන් නැතිකම. මොකද කම්ප්ලීට් ස්ටොප් එකකුයි රෙඩ් සිග්නල් එකයි කියන්නේ එක ශරීර සමාන දෙයක් වගේ. කියන්නේ අපි රෙඩ් ලයිට් එකක නවත්තනවා නම් ඒ වගේම තමයි නවත්තන්න ඕන ස්ටොප් සයින් එක. ඒ වගේ. ඊට අමතරව අපේ අය ටිකක් මිරර්ස් බලනවා එක අඩුයි. මිරස් බලන එක ටිකක් අඩුයි. මේ මිරස් අනිවාර්යෙන් මෙහෙ චෙක් කරන්න ඕන. මොකද හිතන්න ලේන් එකක් චේන්ජ් කරනවා නම් එහෙම නැත්නම් අපි මර්ජ් වෙනවා නම් කොහේ හරි අනිවාර්යෙන් අපි මිරස් චෙක් කරන්න ඕන. ඊට අමතරව අපි ෂෝල්ඩර් චෙක් එක කියනවා බ්ලයින්ඩ් ස්පොට් එක බලන එක. ඔය වගේ දේවල් කරන ප්‍රමාණය බොහොම අඩුයි ලංකාවෙන් එන ඩ්‍රයිවර්ස්ලාගේ. ඒ අර බෑඩ් හැබිට් හින්දා වෙච්ච දෙයක්. සහ තව දෙයක් තමයි අර රවුන්ඩ් බවුට්ස් වල ගොඩක් අර දකුණ පැත්තනේ අපි බලන්න ඕන. ගොඩ දෙනෙක් දෙපැත්තම බලන මේකක් තියෙනවා පොඩි. මේ එකත් අපි හදාගන්න ඕන දෙයක් තමයි. අනිත් එක තමයි සමහර තියෙන දෙයක් තමයි අර රවුන්ඩ් බවුට්ස් මැද ගිහිල්ලා සමහර අය ස්ලෝ ඩවුන් වෙනවා.